හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. කොට දවසකින් ධර්ම දේශනාවක් සිදු කරන්නේ. ඉතින් අද දවසේ මම බලාපොරොත්තු වෙනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල වලින් සෝවාන් මාර්ගඵලලාභී සතු ලක්ෂණ මොනවද කියන එක මේ අතොන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පෘථග්ජන භාවයෙන් මිදිලා සෝවාන් ඵලයටපත් වුණාම ඒ සෝවාන් වුණු ආර්යයන් වහන්සේගේ ලක්ෂණ ටිකක් තියෙනවා. තමනුත් සෝවාන් වෙලා ඉන්නවනම් මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕන. කියන්නේ පංචශීලයේ රකින්නවා. ප්‍රාණඝාත කරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. කාමේ වර්ධවා හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. රහමේරිය පානය කරන්නේ නැහැ. මෙන්න මේ කියපු පංචශීල ප්‍රතිපදාව රකින්නවා. ඒක ඔබ සතු තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒ වගේම බුද්ධත්වයේ කෙරෙහි සැක කරන්නේ නැහැ. බුදුන්ගේ බුද්ධත්වයේ කෙරෙහි සැක කරන්නේ නැහැ. ධර්ම මාර්ගයේ කෙරෙහි සැක කරන්නේ නැහැ. ඒ කිව්වේ දහම් කරුණු ගැන සැක කරන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි කියමුකෝ හතරවෙනි ධානයට යනකොට හතරවෙනි ධානයට යනකොට උසම නතර වෙනවා කියලා කිව්වොත් එහෙම සමහර අය පුදුම වෙනවනේ. විශ්වාස කරන්නේ නැහැ. උස්ම රැල්ල තුනී වෙලා යනවා. කෙනෙකුට එහෙම කිව්වහම හිතෙනවනේ එහෙම වුණොත් එහෙම උස්ම නතර වුණොත් මැරෙනවනේ කියලා ওই විදිහට සැක කරනවනේ. ඒක උදාහරණයක් මම කිව්වේ. දාම් මාර්ගය පිළිබඳව සැක කරනවා. ආර්යයන් වහන්සේලා කෙරෙහි සැක කරනවා. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි. ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ පිටුතුනි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල වලට පත්වෙච්ච උත්තමයන් වහන්සේලාට තමයි ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ. උන්වහන්සේලා කෙරෙහි සැක කරනවා. සැක කරන්නේ නැහැ මේ සෝවාන් වුණු කෙනා. ආත්මයක් කියලා එකක් නැහැ කියලා ස්ථීරවම දන්නවා. ඒ විතරක් නෙමෙයි පිඟුතුනි තමන් වඩන ප්‍රතිපදාව තියෙනවානේ. මේ ප්‍රතිපදාව නිවනෙන් අවසන් වෙනවා කියලා තමන් දන්නවා. ඒ වගේම වෙනත් කිසි කෙනෙක්ගේ ආධාරයක් උදව්වක් නැතුව ආරි මාර්ගය සම්පූර්ණ කළ හැකි කියලා ස්ථීරව ඔහු විශ්වාස කරනවා. ඒ වගේම 아무තු ප්‍රතිපදා වෘත සීල ආදී දේවල් ඔහු සිද්ධ කරන්නේ නැහැ. ඒක තමයි ඔහුගේ ලක්ෂණ. ඒ සමහර අය ඉතින් භව සැපත උදෙසා සිල් රකින්නවනේ. භවය සැපවත් කිරීම උදෙසා සිල් රකින්නවා. දිව්‍ය ලෝකේ යන්න ඔය වගේ දේවල් හිතාගෙන සිල් රකින්න අය ඉන්නවා. හැබැයි සෝහං විච්ච උත්තමයා මේ භව සැපත උදෙසා සිල් රකින්නේ නැහැ. ඒ වගේම වෙන ශාස්ත්‍රවරුන්ගේ පස්සේ යන්නේ නැහැ. මිත්‍යා වෘත සමාදන් වෙන්න යන්නේ නැහැ. ඒ වගේම ඔහුට තේරෙනවා සංසාර විමුක්තිය බුදුසසුනේ මිස වෙන තැනක නැහැ කියලා ඔහු දැනගන්නවා. තව තියෙනවා කියන්නේ දැන් සෝවාන් වීමෙන් සමාධියක් වැඩෙනවා කියලා හිතනවනේ සමහර අය. එහෙම එකක් වෙන්නේ නැහැ. සෝවාන් වෙනකොට ප්‍රඥාව වැඩිවීමක් වෙන්නේ. ඒ කියන්නේ ලොකුවට එහෙම වෙන්නේ නැහැ ලොකුවට. අපේක්ෂා කරන්නේ. එහෙම ලොකු දෙයක් වුණොත් එහෙම පිඟුතුනි රහත් වෙන්න කරන්තර දෙයක් නැතුව යනවනේ. මේක පිළිවෙලකට තමයි යන්නේ. පොඩ ගැඹුරට යන්නේ. ඒ නිසා සමාධිය ඒ වගේම ප්‍රඥාව කියන එක ලොකුවට එහෙම වැඩෙන්නේ නැහැ. පොඩි දුරක් තමයි යන්නේ. සෑම මාර්ගඵලලාභියෙකුටම පිඟුතුනි තේරෙනවා මේ දේ ඇතිවීමෙන් මේ දේ හටගනී කියන මෙන්න මේ කාරණාව. මේ දේ නැතිවීමෙන් මේ දේ නැති වෙනවා කියන මෙන්න මේ හේතුඵල ධර්මයේ ඔහු පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි පිඟුතුනි සෑම මාර්ගඵලලාභියෙක්ම පටිච්ච සමුප්පාදය හොඳින් අවබෝධ කරගන්නවා. තරම දුරට
ගැඹුරු දේශනාවක් පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. නමුත් තරමක් දුරට අවබෝධ කරගන්නවා. කියන්නේ මතු උපතක් ලැබෙන ආකාරය ඔහුට පැහැදිලි වෙනවා ඒ විදිහට. තරමක් දුරට පටිච්චසමුප්පාදය දැනගෙන. සම්පූර්ණ හොඳටම දැනගත් රහත් වෙන්නේ. තරමක් දුරට දැනගන්නවා. ඒ විතරක් නෙමෙයි සෑම මාර්ගඵලලාභියෙක්ම කර්මඵල අදහනවා. පුනර්භවයේ විශ්වාස කරනවා. ඒ වගේම පිටුතුනේ ගත්තොත් දැන් ওই ලෝක විනාශය වගේ ගිනිගෙන දැවිලා අළු වෙලා යනවනේ ලෝකේ. ඉතිර නොවෙන්නම විනාශ වෙලා යනවා කියලා තියෙනවනේ සත්ව අර සත්ව සූර්යෝගමන සූත්‍රය කියලා තියෙන සූත්‍රයක්. ඒකේ ලෝකේ විනාශ වෙන ආකාරය තියෙනවා. ඒ බුද්ධ දේශනය අහපුවාම ඒ පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි අර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මෙන්න මේ කෙරේ සැකේ නැතුව යනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා යට තේරෙනවා. ඒ සැකේ බැහැරට බැහැරලා යනවා. බැහැරට දානවා. සැක කරනවානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකත් ඒකත් ඒ ත්‍රිලක්ෂණයත් සැක කරනවා සමහර අය. නමුත් මේ සෝවාන් විච්ච කෙනා ත්‍රිලක්ෂණය සැක කරන්නේ නැහැ. ඒක සැක හැර දැනගන්නවා. ඉතින් මෙන්න මේ කියන ලක්ෂණ තමා සතු තියෙනවා නම් බුදුන් කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ අතර ශ්‍රද්ධාව තියෙනවා නම් මුලමෙන්ද අග්ග නොකඩෙනු ආරිකාන්ත පංචශීලයේ රකින්නවා නම් ඒක තමයි පින්මුතුනි කැඩපත. මේ කියපු ලක්ෂණ ටික තියෙනවා නම් ඔබ සතු මේ ලක්ෂණ ටික තියෙනවා නම් ඔබ මාර්ගඵලලාභී කියලා සැක හැර දැනගන්න පුළුවන්.